යාළුවනේ වෙල්කම් ටු කවි ටෙක් YouTube channel. ඔන්න අද අපි කතා කරන්න යන්නේ YouTube content කරන කට්ටියට වාසියක් වෙන වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාලා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට සමහර විට එඩිට් කරලා ඉවරනකොට සාමාන්‍ය GB එකක් දෙකක් විතර වෙන්න පුළුවන් මේ වීඩියෝ එක. ඒ වගේ වීඩියෝ එකක් කොහොමද MB 300ක් MB 200ක් විතර ප්‍රමාණයකට ඔයාගේ මොබයිල් එකෙන්ම අඩු කරගන්න කියලා තමයි මම අද බලන්න යන්නේ. PC එක නම් app එකක් තියෙනවා hand brake කියලා. ඒ වගේම මොබයිල් එකකට සුපිරි app එකක් තියෙනවා. ඒ app එක අපි කොහොමද කියලා බලන්න යමු වීඩියෝ එකට. කට්ටියට පළවෙනියට කරන්න තියෙනවා ඔයාගේ Play Store app එක open කරගන්න මේ විදිහට. open කරගෙන ඒකේ search කරන්න compress කියලා. මම මේ විදිහට compress කියලා save කරනවා. search කරනවා. pass the compass සමාන compress video. එතකොට උඩින්ම එනවා Proton කියලා මෙන්න මේ app එක උඩ එකපාරට touch කරලා මේක install කරගන්න. මම මේ විදිහට මේක install කරගන්නවා. ගන්න තියෙන මේ app එක open කරගන්න. මම මේ විදිහට open කරගන්නවා. හරි අනුන් ඊට පස්සේ මේ එන get start කෙනෙකුට එකපාරක් click කරන්න. ඊට මේකට allow දෙන්න. ඊට අපිට තියෙන්නේ වීඩියෝ එක select කරන්න. මම මේ MB 61කට තියෙන වීඩියෝ එක select කරන මේ විදිහට තමන් ගාව තියෙන වීඩියෝ එක අය මොකවත් මේ හදන්න දෙයක් නැහැ මෙතන compress දෙන්න තියෙන්නේ ඊට පස්සේ යාළුවනේ මේක automatically compress වෙනවා ඔය කට්ටියගේ ad එකක් ගියොත් ad එක බලන්න ඉතරේ තියෙන්නේ මේ විදිහට දැන් compress වෙන්න පටන් ගන්නවා පේන හැටි MB ගන්න වැඩි වෙන්න වෙලාව වැඩි ඊට දැන් compress වෙගෙන යනවා අපි බලමු MB කීයක පරතරයක් තියනවද කියලා එතනම thank you set එකට views 602ක් තියෙනවා දැන් ටිකකට කලින් දාපු වීඩියෝ එකට හැමෝම subscribe කරගෙන යන් කාඩ් වැස්සක් ඉස්සරහට ඒ වීඩියෝ එකේ කීප තියෙන දාලා තියෙන ඉතිරම තියෙනවා subscribers 250න් වගේ තියෙන තමයි මම හිතන් ඉන්නේ subscribers 125ක් දැන්ට තියෙනවා හැමෝටම thank you subscribers 100ක් ගහලා දුන්නාට එහෙනම් අපි බලමු මේ වීඩියෝ එකට මොකද වෙන්නේ කියලා බලමු මේ compress වෙන වීඩියෝ එකට මොකද වෙන්නේ කියලා යාළුවනේ මේ විදිහට compress වෙනවා බලමු දැන් 178යි 180යි 82යි ඔය විදිහට යනවා වේගෙන් මොකද මේක MB ගන්න අඩු හින්දා අපි බලමු රියලෝනේ දැන් 95යි 97යි 100යි compress වෙලා ඉවරයි පේන තියනෝනේ MB 60යි කිය ෆයිල් එකේ MB 5ට අඩු වුණා එහෙනම් ඔය කට්ටියට තේරෙන්නේ නැති කොහොමද මේකේ පරතරය වෙන්නේ කියලා සාමාන්‍ය MB 100ක වගේ MB 400ක වගේ එකක් දැම්මොත් MB 40කට වගේ අඩු කරගන්න පුළුවන් එහෙනම් යාළුවනේ අද කියලා දෙපෙක හොඳට තේරෙනවා ඇති කියලා මම හිතනවා මේ ගොඩක් වැදගත් වෙන්නේ YouTube එකේ වීඩියෝ දාන සෙට් එකට තමයි එහෙනම් ඒ කට්ටියටත් ඔන්න වීඩියෝ එකක් ගෙනාවා හැමෝටම සුබ දවසක් එහෙනම් මම යනවා